ඉතින් සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් ඊයේ ඉරිදා දවසේ අපි LRP පොතේ සටහන් කරගත්ත ප්‍රශ්නවලට අදාළව අද විස්තරාත්මක විදිහට ඉදිරිපත් කරපු උත්තර සහිත වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳට බලලා ඉවර වෙලා ඔයාලගේ උත්තරත් එක්ක සංසන්දනය කරලා මම පැහැදිලි කරන දේවලුත් එක්ක ඔයාලා හරි වැරදි දාගන්න. අමතර කරුණු තියෙනවා නම් ඔයාලා හරියට ඔයාලගේ උත්තරේ ඉස්සරහින් ලියාගෙන කම්ප්ලීට් උත්තරයක් හදාගන්න. ඉතින් මේ විදිහට දාලා තියෙන වීඩියෝ එක හොඳින් නරඹලා ඉවර වෙලා ඔයාලගේ උත්තරය හරි වැරදි ලකුණු කරගන්න. හරි. අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්න යන පළවෙනි ප්‍රශ්නය තමයි පාංශු සංස්ථිතිය කියන්නේ මොකක්ද කියන එක. ඉතින් අපි ඉස්සෙල්ලාම මේක ගැන පොඩි කෙටි හැඳින්වීමක් අරගෙන ඉමු පාංශු සංස්ථිතිය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මම ඒකට අදාළ උත්තරේ දෙන්නම්. මුලින්ම බැලුවොත් එහෙම මේ පාංශු සංස්ථිතිය නැත්නම් soil consistency එක කියන්නේ මොකක්ද? අපි කෙටියෙන් ගත්තොත් එහෙම උදාහරණයක් විදියට මෙහෙම හිතන්නකො. ඇඟිල්ලෙන් පස තද කරනවා වගේ පසකට බාහිර බලයක් යෙදූ විට පස් අංශු අතර ඇති බැඳීම නිසා පස ප්‍රතිරෝධය දක්වන ආකාරය හරි නැත්නම් හැඩය වෙනස් වන ආකාරය තමයි මෙන්න මේ පාංශු සංස්ථිතිය නැත්නම් consistency කියලා කියන්නේ. ඉතින් මේ විදිහට පාංශු සංස්ථිතිය තීරණය කරන ප්‍රධාන සාධක තියෙනවා. ඒ අපි එදා කතා කරපු ප්‍රධානම සාධකයක් තමයි පසේ අඩංගු ජල ප්‍රමාණය කියන එක. එතකොට පසක පවතින ජල ප්‍රමාණයත් එක්ක මෙන්න මේ කන්සිස්ටන්සි එක නැත්නම් පාංශු සංස්ථිතිය කියන එක මූලිකවම වෙනස් වෙනවා. එතකොට අන්න ඒ විදිහට පියවර වශයෙන් කතා කරොත් එහෙම මේ පළවෙනි මට්ටම තමයි පසක පවතින දෘඩ මට්ටම කියලා කියන්නේ. දෘඩ මට්ටම ගැන කතා කරොත් එහෙම මේකේ ජලය ඊටාම අඩුවෙන් පවතිනකොට අංශු ඊටා තදින් බැඳිලා තියෙනවානේ. ඒතර මෙන්න මේ වගේ අවස්ථාවක් ඉංජිනේරුමය වශයෙන් ඉහළ ශක්තියක් සහිතව තියෙන නිසා ගොඩනැගිලි පදම් සඳහා යෝග්‍ය වෙනවා. ඉතින් ඒ පළවෙනියටම කතා කරේ දෘඩ මට්ටම සම්බන්ධව. ඒ කියන්නේ පසක හොඳ දෘඩ මට්ටමක් තියෙනකොට ඉංජිනේරුමය වශයෙන් මේ ඉහළ ශක්තියක් තියෙන නිසා ඒ ගොඩාක් වැදගත් වෙනවා ගොඩනැගිලි වගේ දේවල් ඉදිකිරීමට. නමුත් මෙන්න මේ කියන පසේ තෙතමනේ චුට්ට චුට්ට වැඩි වෙනකොට, ඒ කියන්නේ තෙතමනේ සුළු මට්ටමක පවතිනකොට පස මෘදු වන අතර පහසුවෙන් කුඩු කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ තෙතමනේ චුට්ට චුට්ට වැඩි වෙනකොට පසේ මෘදු ගතිය වැඩි වෙලා ඉවර වෙලා පස පහසුවෙන් කුඩු කරගන්න පුළුවන් හැකියාවකටපත් වෙනවා. මෙන්න මේක තමයි ශාක වර්ධනයට ඊතා හිතකර පදම කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ඇලෙන සුළු මට්ටම කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දෙවෙනියට කතා කරපු අවස්ථාවට වඩා තව පොඩ්ඩක් ජලය වැඩි මට්ටමක තියෙනකොට තමා දැන් අපි කතා කරන්න යන්නේ. එතකොට මේ විදිහට ජලය අධිකව තියෙනකොට අංශු අතර බැඳීම් ලිහිල් වෙලා පස මඩ ස්වභාවයක් ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී දෘඩ බව නැත්නම් අපි කියන මේ කන්සිස්ටන්සි එක අඩු වෙන්න බලනවා. පාංශු සංස්ථිතිය අඩුයි. ඉතින් මෙන්න මේක අවසාන වශයෙන් පැහැදිලි කරොත් එහෙම ඉංජිනේරුමය වශයෙන් සහ කෘෂි දෘෂ්ටි කෝණය අනුව ඉංජිනේරුමය වශයෙන් කන්සිස්ටන්සි නැත්නම් පාංශු සංස්ථිතිය වැඩිවීම කියලා කියන්නේ පසට වඩාත් ශක්තිමත් බවක් අරගෙන එන එක. අංශු අතර බැඳීම ගොඩාක් ශක්තිමත් වීම නිසා තමයි එහෙම වෙන්නේ. නමුත් ඉංජිනේරුවා බලාපොරොත්තු වෙන්නේ ගොඩනැගිල්ලක බර දරාගත හැකි වුණාට ගොවියා බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩිය හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ කියලා කියන්නේ ගොවියට ඕන කරන්නේ ශාක මුල්වල වර්ධනය කිසිම පීඩනයකින් නැතුව පස හරහා ගමන් කිරීමට සුදුසු පාරිසරික කලාපයක් හදන එක. එතකොට මෙන්න මේ විදිහට ගත්තාම ශාක මුල් වර්ධනය වෙන්න නම් පහසුම අවස්ථාව තමයි පසේ යම්තාක් මධ්‍යස්ථ තෙතමනයක් පවතින මට්ටම. එතකොට කෙටියෙන් කිව්වහම මේ පසේ තියෙන ජල ප්‍රමාණය අඩු වෙනකොට දෘඩ බව වැඩි වෙනවා, ජලය වැඩි වෙනකොට දෘඩ බව අඩු වෙනවා. මෙන්න මේක තමයි පාංශු සංස්ථිතියේ මූලික හැඳින්වීමක් කියලා කියන්නේ. මේ පිළිබඳව හොඳට ඔලුවට ගන්න. එතකොට මේ පාංශු සංස්ථිතිය කියන එකට අපි ව්‍යුහගත රචනා පේපරේ කොහොමද උත්තරේ ලියන්නේ කියලා බලමු. ඔයාලා එතකොට උත්තරේ ලියන්න ඕනේ පාංශු ස්කන්ධයක් මත යම් බලයක් ඇති කරලා ඒ බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට යම් අවස්ථාවක පාංශු ස්කන්ධයේ පුපුරා යයි. එසේ පුපුරා යාමට පාංශු ස්කන්ධය දක්වන ප්‍රතිරෝධය පාංශු සංස්ථිතිය කියලා කියනවා. ඔන්න ඕක තමයි පාංශු සංස්ථිතිය කියන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම නිවැරදිවම ඔයාලා උත්තරේ දෙන්න ඕන විදිහ.
හරි. ඊළඟට අපි දෙවැනි ප්‍රශ්නය ගැන කතා කරොත් එහෙම දෙවැනි ප්‍රශ්නයේ අහන්නේ වියලි පසක අංශු අතර පවතින ආකර්ෂණ බල තෙත පසකට වඩා වැඩිවීමට හේතුව කුමක්ද කියලා. එතකොට අපි මේක මේ විදිහට විස්තර කරොත් එහෙම. ඒ කියන්නේ වියලි පසක අංශු අතර පවතින ආකර්ෂණ බල තෙත පසකට වඩා වැඩිවීමට ප්‍රධානම හේතුව තමයි මේ පස් අංශු අතර තියෙන ආකර්ෂණ බලය සහ ජලය මගින් ඇති කරන බලපෑම කියන එක. ඉතින් මේක ගොඩක් සරලව මේ විදිහට පැහැදිලි කරොත් එහෙම වියලි පසක් කියලා කියන්නේ කෙටියෙන් කිව්වොත් අංශු අතර ඍජු සම්බන්ධතාවයක් තියෙන අවස්ථාවක්. එතකොට පස වියලිව තියෙනකොට ඒකේ තියෙන මැටි අංශු ඊට පස්සේ අනෙක් සියුම් අංශු අතර එකිනෙකට ස්පර්ශ වෙලා කිසිදු බාධාවක් නැතුව මේ අංශු අතර ආකර්ෂණ බල තියාගන්න හැකි වෙනවා. එතකොට පස දෘಢ මට්ටමක පවතිනකොට මේ අංශු එකිනෙකට හිර වෙලා පවතින හින්දා ඒවා වෙන් කරන්න දක්වන්න ඕන බලය ගොඩක් වැඩි. නමුත් තෙතමනය සහිත පසක් ගත්තහම මේ තෙතමනය සහිත පස ජලය මගින් වන බලපෑම වැඩි. ඒ කියලා කියන්නේ පසට ජලය එකතු වුණාට පස්සේ ඒ ජලය පස් අංශු අතර තියෙන හිඩැස් වලට ගමන් කරලා ජලය මගින් පස් අංශු අතර ඇති තද බැඳීම ලිහිල් කරන්න උදව් වෙනවා. ඒ වගේම තමයි අංශු වටා සිහින් ජල පටලයක් විදිහටත් නිර්මාණය වෙනවා. ඉතින් මෙන්න මේ කියන ජල පටලයේ හින්දා පස් අංශු අතර ඇති ඍජු ආකර්ෂණ බලය අඩු වෙලා අංශු එකිනෙක මත ලිස්සා යාමට හැකි වෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ පසේ කන්සිස්ටන්සි එක නැත්නම් පාංශු සංස්ථිතිය එක පැත්තකින් ගත්තොත් ස්ථාවරත්වය කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ ස්ථාවරත්වය අඩු වෙලා මෘදු නැත්නම් ඇලෙන සුළු ස්වභාවයකට පත් වෙන්නේ. ඉතින් මේක ගැන කෙටියෙන්ම කිව්වොත් එහෙම කියන්නේ අපි කොහොමද උත්තරේ ලියන්නේ කියලා බලමු. දැන් අපිට මේ කිව්ව එකම සම්පූර්ණයෙන්ම ලියාගෙන යන්න බෑනේ ව්‍යුහගත රචනා පේපරේ. අපි ලියන්න ඕනේ රූල් දෙකක නැත්නම් තුනක පොඩි පැහැදිලි කිරීමක් විතරයි. එතකොට මේ වියලි පසක අංශු අතර ආකර්ෂණ බලය වැඩිවීමට ප්‍රධානම හේතුව මොකක්ද කියලා ඇහුවොත් එහෙම උත්තරේ ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. වියලි පසේ අංශු එකිනෙක ස්පර්ශ වෙලා පවතින බැවින් ඒවා අතර ආකර්ෂණ බල ප්‍රබල වෙනවා. නමුත් ජලයේ ක්‍රියාකාරීත්වයත් සමග පසට ජලය එකතු වූ විට එම ජලය අංශු වටා පටලයක් සාදා ඒවා අතර ඇති ඍජු බැඳීම ලිහිල් කරමින් ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ජලය ක්‍රියා කරයි. ඒ නිසා ජලය නොමැති විටදී වියලි පසෙහි අංශු අතර බැඳීම වඩාත් ශක්තිමත් වේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලා උත්තරය ගන්න ඕනේ. හරි. අපි ඊළඟට කතා කරන්න යන්නේ තුන්වෙනි ප්‍රශ්නය ගැන. ඒ කියන්නේ වැලි සහිත පසක හා මැටි සහිත පසක සුවිකාර්යභාවය එකිනෙකට වෙනස් වන්නේ ඇයි කියන එක. එතකොට අපි මේක ඉස්සෙල්ලා මුලින්ම කතා කරලමු මේ සුවිකාර්යභාවය කියන්නේ මොකක්ද කියන එක. කෙටියෙන්ම ගත්තොත් එහෙම මෙන්න මේ මැටි වල තියෙන ප්‍රධානම ගුණාංගය. ඒ කියන්නේ මැටිමය පසක තියෙන ප්‍රධානම ගුණාංගයක් තමයි මේ සුවිකාර්යභාවය කියලා කියන්නේ. ඒ කියන්නේ යම් ද්‍රව්‍යයකට යම් ප්‍රමාණයකට වඩා බලයක් දුන්නට පස්සේ ඒක නැවත මුල් හැඩයට පත් වෙන්නේ නැතුව ඒ ලබා දුන් අලුත් හැඩයම දිගටම රඳවා ගැනීමේ හැකියාව. උදාහරණයක් ගත්තොත් එහෙම මේ මැටිවල තියෙන සුවිකාර්යභාවය නිසා ඔයා ඒකෙන් බඳුනක් හදනකොට ඔයා අතින් ලබා දෙන හැඩය ඒ පස විසින් එලෙසම රඳවා තියාගන්නවා. ඉතින් ඒක නැවත පෙර තිබූ මැටි ගුලිය බවට පත් වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ ගොඩනැගිලි ඉංජිනේරු විද්‍යාවේදී වගේම කෘෂි විද්‍යාවේදී මෙන්න මේ ප්ලාස්ටිසිටි නැත්නම් අපි කියන මේ සුවිකාර්යභාවය කියන එක යන්නේ අදහස් කරන්නේ පසක ඇති මේ අලුත් හැඩයක් ලබාගෙන ඒ රඳවා තබා ගැනීමේ හැකියාව කියන එකට. මෙන්න මේ සුවිකාර්යභාවයත් එක්ක යන තවත් වචනයක් තමයි ප්‍රත්‍යස්ථභාවය කියලා කියන්නේ. මේ ප්‍රත්‍යස්ථභාවය කියලා කියන්නේ සුවිකාර්යභාවයට වඩා පොඩ්ඩක් වෙනස් ගුණයක් තියෙන දෙයක්. ඒ කියන්නේ යම් ද්‍රව්‍යයකට බලයක් යොදා හැඩය වෙනස් කරාට පස්සේ ඒ බලය ඉවත් කළ සැනින් ඒ නැවත පෙර තිබූ මුල් හැඩයටම පත්වෙන ගුණාංගයක් තියෙනවා නම් අපි ඒකට ප්‍රත්‍යස්ථතාවය කියලා කියන. උදාහරණයක් විදිහට රබර් පටියක් ගත්තාම රබර් පටිය දෙපැත්තෙන් ඇදලා ඉවර වෙලා ආයෙත් ඒ කියන්නේ රබර් පටිය දෙපැත්තෙන් ඇද්දට පස්සේ ඒකේ බලය ඒකේ හැඩය වෙනස් වෙනවා. නමුත් ආයෙත් ඒ බලය නැති කරලා දැම්මට පස්සේ ඒ රබර් පටිය තිබ්බ තත්වයටම පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ප්‍රත්‍යස්ථභාවය සහ සුවිකාර්යභාවයේ වෙනස. එතකොට අපි ඊළඟට කතා කරමු මෙන්න මේ මැටිමය සහිත පසක ඇයි ඉහළ සුවිකාර්යතාවයක් තියෙන්නේ කියන එක. එතකොට ඒක ගත්තාම මැටි අංශු ඉතා කුඩා සහ මෙන්න මේ තැටියක හැඩයක් වගේ ගන්නවා. ඒ කියන්නේ ඒක නැතත් මැටි අංශු වල අංශුමය ප්‍රමාණය කුඩයි. අන්න ඒ නිසා ඒවයි මතුපිට වර්ගඵලය වැඩි කියලා කියනවා.
අංශුවල කුඩාභාවයත් එක්ක මතුපිට වර්ගඵලය වැඩි වෙනවා. ඉතින් මේ අංශු අතර ඒ වගේම තමා ආකර්ෂණ බල තියෙනවා. මම පළවෙනි දවස්වල කිව්වා මේ මැටි අංශුවක් කියලා කියන්නේ එයාට විශේෂිත හැකියාවක් තියෙනවා වැලි අංශු වලට නැති. ඒ තමා ආකර්ෂණ බලය කියන්නේ. අර මැග්නට් එකක් විදිහට නැත්තම් චුම්බකයක් විදිහට ක්‍රියා කිරීම වගේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ කියන මැටි අංශු අතර පවතින ආකර්ෂණ බලය වගේම ජලය එක් වුණාට පස්සේ ඒ ජලය අංශු වටා සිහින් පටලයක් විදිහට සාදලා අංශු එකිනෙකට ලිස්සලා යාමට ඉඩ සලස්වනවා. ඉතින් ඒ හින්දා ජලය සමග මුසු වුණාට පස්සේ මැටිපස පහසුවෙන් අපිට හැඩ ගැන්වීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒකයි මෙන්න මේ මැටිමය සහිත පසේ සුවිකාර්යභාවයක් තියෙනවා කියලා කියන්නේ. නමුත් වැලිමය සහිත පසක් ගත්තාම සුවිකාර්යභාවයක් නැහැ කියලා කියනවා. හේතුව තමයි මේ වැලි අංශු වල විශාලත්වය අතින් ගත්තොත් එහෙම තරමක් මැටි අංශු වලට වඩා විශාල. ඒ වගේම තමා මේ වගේ මතුපිට වර්ගඵලය අඩුයි කියලා කියනවා. ඒ වගේම මැටි අංශු වලට වගේ වැලි අංශු වලට ආකර්ෂණ බල කියන එක නැහැ. ඒ කියන්නේ ආකර්ෂණ බල ගොඩක් වැලි අංශු අතර දුර්වලයි. ඉතින් වැලි සහිත පසකට ජලය එකතු කරත් අංශු එකිනෙකට බැඳී තබා ගැනීමේ ඒ ආකර්ෂණ බල නැති නිසා ඒක හැඩ ගැන්වීමට හෝ පදම් කිරීමට අපිට හැකියාවක් නැහැ. ඒ අතින් ගත්තාම මැටිමය සහිත පසක තමයි මෙන්න මේ කියන සුවිකාර්යභාවය වැඩියෙන් තියෙන. ඉතින් කෙටියෙන් මේකට කොහොමද උත්තරේ ගන්න කියලා අපි බලමු. ඉතින් මේකට මෙහි උත්තරේ ලියන්නේ මෙහෙමයි. මැටි අංශුවල ඇති කුඩා බව සහ ඒවායේ පවතින ප්‍රබල අන්තර් බල නිසා එමෙන්ම ජලය එකතු කිරීමත් සමග එහි හැඩයන් වෙනස් කිරීමේ හැකියාව නිසා සුවිකාර්යතාවයක් පෙන්වන අතර වැලිපසේ අංශු විශාල වීමත් ඒවා අතර බැඳීම් දුර්වල වීමත් නිසා ඒවායේ සුවිකාර්යතාවයන් නොපෙන්වයි. මෙන්න මෙහෙම තමයි තුන්වෙනි ප්‍රශ්නයට උත්තරේ ලියන්න ඕනේ. හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය තමයි පසක තෙතමනේ වැඩිවීමත් සමග පසක සංස්ථිතිය ලිහිල් තත්වයේ සිට අවසානයේදී ඇලෙන සුළු තත්වයට පත්වනුයේ ඇයි කියලා අහලා තියෙනවා. එතකොට මේක අපි කෙටියෙන් විස්තර කරොත් එහෙම මේකට බලපාන ප්‍රධානතම හේතුව තමයි කලින් කිව්වා වගේ අංශුවල තියෙන ආකර්ෂණ බැඳීම, අණුක බැඳීම් වෙනස් වීම කියන එක. දැන් අපි මේක පියවරෙන් පියවර තේරුම් ගත්තොත් එහෙම පළවෙනියටම බලමු සුළු වශයෙන් තෙත් වෙච්ච නැත්නම් ලිහිල් පසක් ගත්තාම මේ පසේ ජලය මධ්‍යස්ථව පවතිනවනේ. අන්න ඒ විදිහට මධ්‍යස්ථව ජලය පවතිනකොට ජලාණු මගින් පස් අංශු එකිනෙකට මෘදු ලෙස බැඳලා තියාගන්නවා. එතකොට පස පහසුවෙන් හැඩගැන්විය හැකි සහ අතින් කුඩු කරන්න පුළුවන් තත්වයට පත් වෙනවා. ඒ වගේම තමා ජලය ලිහිසි කිරීමේ බලපෑම. ඒ කියලා කියන්නේ පසට ජලය අධික විදිහට එකතු වුණාට පස්සේ ඒ ජලය පස් අංශු අතර ඇති හිඩ සම්පූර්ණයෙන්ම පුරවනවා. එතකොට තමා ඇලෙන සුළු තත්වයකට පත් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ජලය අධික වීම නිසා පස් අංශු අතර තිබූ අර කලින් තිබ්බ ස්ථාවර බැඳීම් කියන දේවල් ලිහිල් කරන්න පුළුවන් වෙනවා මේ ජලයට. ඒකත් එක්ක අංශු එකිනෙක මත පහසුවෙන් ලිස්සලා යන හින්දා මඩ වගේ තත්වයකට පත් වෙන්න ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී තමා පසේ ඇති ආකර්ෂණ බලය වෙනස් වෙලා පස අත්වල නැත්නම් උපකරණවල පහසුවෙන් ඇලෙන සුළු ස්වභාවයකට ගන්න. ඉතින් මේකට කෙටියෙන් අපි උත්තරේ ගත්තොත් එහෙමනම් ජලය අධික වීමෙන් පස් අංශු අතර ඇති බැඳීම් ලිහිල් වී පස මඩ වැනි ඇලෙන සුළු තත්වයකට පත් වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් මේක අපි ලියද්දි කොහොමද කියලා බලමු ලියන්නේ. එතකොට මේකට උත්තරේ ගන්නේ පසක තෙතමනේ වැඩිවීමත් සමග එය ලිහිල් තත්වයේ සිට ඇලෙන සුළු තත්වයට පත්වීම සිදුවන්නේ පස් අංශු අතර ඇති ජල පටලය වැඩිවීම නිසාවෙන්. පස වියලිව හෝ මධ්‍යස්ථ තෙතමනයකින් පවතින විට අංශු අතර පවතින ආකර්ෂණ බලය නිසා පස ස්ථාවරව පවතී. කෙසේ වෙතත් පසට ජලය අධික ලෙස එකතු වූ විට ජල අණු මගින් පස් අංශු වටා ආවරණයක් සාදා අංශු එකිනෙක ස්පර්ශ වීම වළක්වා ඒවා ලිහිසි කරනු ලබයි. මේ ක්‍රියාවලිය හේතුවෙන් අංශු අතර පවතින ස්ථාවර බැඳීම් ලිහිල් වී පස මඩ වැනි ඇලෙන සුළු ස්වභාවයකට පත් වේ. මෙන්න මේ වගේ දෙයක් තමයි උත්තරයකට එන්න ඕනේ. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පසක ඝනත්වයේ වැඩිවීම සහ පසක ජලය අඩංගු වීම පාංශු සංස්ථිතියට බලපානුයේ කෙසේද කියලා.
එතකොට අපි මේකට පොඩි පැහැදිලි කිරීමක් ගත්තාම ඉස්සෙල්ලාම පසේ ඝනත්වයේ වැඩිවීම යටතේ මේ පසේ ඝනත්වයේ වැඩිවීමත් එක්ක අංශු අතර පවතින හිඩැස් අවම වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පසේ ඝනත්වය වැඩි වෙනවා කියලා කියන්නේ ඒකක පරිමාවක් තුල. ඒ කියන්නේ පාංශු ඒකක පරිමාවක් තුල තියෙන ස්කන්ධය වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ පස් ප්‍රමාණය වැඩි කියන එක. එතකොට මෙන්න මේ විදිහට ඒ පස් ප්‍රමාණය නැත්නම් පසේ ඝනත්වය වැඩි වෙනවත් එක්ක ඒ අංශු අතර තියෙන හිඩැස් නැත්නම් අපි කියනවා අවකාශ කලාපය අඩු වෙනවනේ. එතකොට වඩාත් සංයුක්ත වගේම දැඩි තත්වයකට පත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට මෙන්න මේ වගේ පසකට බාහිර බලයක් ප්‍රතිරෝධයක් දැක්වීමේ හැකියාව ඉහළ නංවනවා කියලා කියනවා. ඒ වගේම තමයි පසේ ජලය අඩංගු වීම යටතේ ගත්තහම ඒ ජලය පස් අංශු අතර ලිහිසි ද්‍රව්‍යයක් විදියට ක්‍රියා කරනවා කියලා මම ඉස්සෙල්ලත් කිව්වා. එතකොට ඒ විදියට ලිහිසි ද්‍රව්‍යයක් විදියට ක්‍රියා කරමින් ඒවායේ ස්ථාවරත්වය වෙනස් කරනවා. නැත්නම් අපි කියන ඔය කියන කන්සිස්ටන්සි එක නැත්නම් සංස්ථිතිය වෙනස් කරනවා මෙන්න මේ ජලය අඩංගු වෙනකොට. එතකොට ජලය අඩුවෙන් පවතිනකොට පස දැඩි ස්වභාවයක් ගන්නවා. ඒ වගේම තමයි ජලය මධ්‍යස්ථව තියෙනකොට සාමාන්‍යයෙන් පස තෙත සුළු මට්ටමක තියෙනවා කියලා කියන්නේ කන්සිස්ටන්සි එක සාමාන්‍ය මධ්‍යස්ථ ස්වභාවයක තියෙනවා. ඒ වගේම තමයි නමුත් ජලය අධිකව පවතිනකොට පස ඇලෙන සුළු මට්ටමකට පත් වෙනවා කියලා කියනවා. ඉතින් මේකට අපි කෙටි උත්තරයක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තමයි මේකට උත්තරේ ලියන්න ඕනේ. ඒ කියන්නේ පසේ ඝනත්වයේ වැඩිවීම යටතේ පසේ අංශු අතර හිඩැස් අඩු වී පස වඩාත් සංයුක්ත වන බැවින් පස දැඩි තත්වයකට පත් වී එහි ස්ථාවරත්වය ඉහළයයි. නමුත් ජලය අඩංගු වීම යටතේ ගත්තාම ජලය ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරමින් පසේ දෘඩ බව අඩු කරයි. ඒ අනුව ජලය අඩුවෙන් පවතින විට පස දෘඩ වන අතර ජලය වැඩි වන විට පස තෙත සුළු සහ ඇලෙන සුළු මට්ටමකට පත් වේ. මෙන්න මේ විදිහට තමයි උත්තරේ ලියන්න ඕන එකට. අවසාන ප්‍රශ්නය තමයි මැටිමය වයනයක් සහ වැලිමය වයනයක් සහිත පසක් අතර පාංශු සංස්ථිතියේ වෙනස පහදන්න කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ පසක් ගත්තාම අපි ඉස්සෙල්ලාම මැටිමය පසක් ගැන කතා කරමු. මැටිමය පසක් ගත්තාම මැටි අංශු ඉතා කුඩායිනේ. එතකොට මෙන්න මේ විදිහට අංශු කුඩා නිසා ඒවායේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කියලා කියනවා. ඉතින් මේ අංශු අතර ඒ වගේම තමයි ප්‍රබල ආකර්ෂණ බල තියෙනවා කියලා කිව්වා. මම පළවෙනියටම මුල්ම කොටස් වල මේ පාඩම ගැන කතා කරද්දි කිව්වා මැටි අංශු වලට වටේ තියෙන ඍණ ආරෝපිත පෘෂ්ඨයක් කියලා. ඉතින් මෙන්න මේ ඍණ ආරෝපිත පෘෂ්ඨත් එක්ක තමයි මේ වගේ ප්‍රබල ආකර්ෂණ බල හටගන්නේ. ඉතින් මේ විදිහට ගත්තාම මේ පසට ජලය එකතු වුණාට පස්සේ එම මැටි අංශු වටා පටලයක් සදලා පස සුවිකාර ගුණයේ යුක්තව හැඩගැස්විය හැකි තත්වයකට පත් කරනවා. ඉතින් ඊළඟට වැලිමය පසක් ගත්තාම මේ වැලි අංශු විශාලයි. ඉතින් මේ වැලි අංශු විශාල අතර ඒව අතර තියෙන ආකර්ෂණ බල දුර්වලයි කියලා කියනවා. මැටි අංශු වලට වගේ වැලි අංශු වලට වටේ ආකර්ෂණයක් හදාගන්න හැකියාවක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට පසට ජලය එකතු කරත් අංශු එකිනෙකට බැඳී තබා ගැනීමට අවශ්‍ය කරන බලයක් නැති නිසා ඒකට සුවිකාරතාවයක් හෝ හැඩගැස්විය හැකි ස්ථාවරත්වයක් නැහැ කියලා කියනවා. ඒ කියලා කියන්නේ වැලිමය පසකට පාංශු සංස්ථිතිය දුර්වලයි කියලා කියනවා. නමුත් මැටිමය පසක් වේලුණු ස්වභාවයකදී ගොඩක් සංස්ථිතිය වැඩි කියලා කියනවා. නමුත් මැටිමය පසකට ජලය එකතු කිරීමත් එක්ක ඒ සංස්ථිතිය වෙනුවට අපි වෙන වචනයක් පාවිච්චි කරනවා ඒ සුවිකාරතාවයේ භාවය. නැත්නම් අපි කියනවා තව ඇලෙන සුළු ගතිය වැඩි වෙනවා කියලා. ඉතින් වීඩියෝ එක ඔයාලට හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. මම හැම ප්‍රශ්නයක් අවසානයේදීම ඔයාලට ලියන්න ඕන උත්තරය කෙටි පිළිතුරක් විදිහට මම වොයිස් එකේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ ටිකත් ඔයාලා හරියට ලියා ගන්න. ඉතින් මේ විදිහට තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.